මේ අද සිද්ධ කරන තුන්වෙනි ධර්ම දේශනාව. ඊයේ රෑ තමා පටන් ගත්තේ. උදේම සිරසේ බණ කියලා හොරන ආව නෝර ස්පිරිතාලෙට. මන් දැන් මේක ඉවර වෙලා 11:30 වෙනකොට කටුනායක ඉන්න ඕනේ. හෙට උදේ බුද්ධ ගයාවේ බණක් තියෙනවා. මේ සෑම කටයුත්තක්ම මම මේ දේශනාවට කලින් කියන්නේ අප්‍රමාණ අනුකම්පාවකින් කියන්නේ. හේතුවක් තියෙනවා. සංසාරේ කරපු කුසල කර්මවල බල මහිමේ මනුස්ස ජීවිතයේ යථාර්ථය භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විදියට උන්වහන්සේගේ දේශනාවට අනුව ජීවත් වෙන්න උත්සාහ කරන සිව්වණක් පිරිසේ සමාජිකයෙක් විදියට තරමකින් හෝ තේරුම් ගන්න පුළුවන් වුණාම ජීවත් වෙන්න හරි පහසුයි වෙනතුනේ. මේ සඳහා මම ඔයත්තන්ට කරන පළවෙනි යෝජනාව තමයි මේ අදිවෙසක් පුර 15ක් පුන් පොහෝ දිනේ දලදා හාමුදුරුවෝ ඉදිරියේ තියාගෙන මෙහෙම බණක් අහන්න ලැබෙන එකත් මට බණක් කියන්න හම්බෙන එකත් අය කවදා අපිට මේ වගේ chance එකක් එයිද? නිකන් හිතමු බලන්න. වෙනතුනි බුද්ධෝත්පාද කාලයක ඉපදිලක් තියෙනවා. ක්ෂණ සම්පත්තිය ලැබලක් තියෙනවා. මිනිස්සු වෙලා ඉපදිලක් තියෙනවා. අඩුපාඩුවක් නැහැ. මේ දලදා හාමුදුරුව අභියස ඉඳගෙන අපිට පුළුවන් වෙලා තියෙනවා පින්නතුනි නමස්කාර කියන්න. බණ අහන එක නෙමෙයි. මගේ බුදු හාමුදුරුවන්ට නමස්කාර වේවා කියලා මේ සංසාරයේ කවදානම් අපි කියන්නද? දලදා හාමුදුරුව ළඟ තියාගෙන බුද්ධං සරණං ගච්ඡාමි කියලා මේ කල්ප කාලාන්තරයකට අය කියන්න හම්බෙයිද? එහෙම කියන්න හැම ආත්මෙම ලැබෙන්නේ නැහැ. මිනිස්සු වෙලා ඉපදුනත් ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. වෙනතුන් ගිහිල්ලත් ඇති යනවත් ඇති. ආබාධිත නිවාස දැකලා තියෙනවනේ නේ. දැකලා තියෙනවද අර කූඩු වලට දාලා ඉන්න උදවිය? කළුතර පැත්ත එකක් තියෙනවා මං හිතන්නේ. පින්නතුනි යකඩ කූඩුව ඇතුළට දාලා ලොක් කරලා තියෙන්නේ. හේතුව එළිය තියන්න බෑ. ඇගේ වස්ත්‍රයක් නැහැ. හේතුව සේරම කනවා. අතපය ගැට ගහලා තියෙන්නේ. හේතුව තමන්ගේ ඇඟිලි කටේ දාගෙන ජරබර ගාලා හපනවා. අත්තු දැකලා ඇති එහෙම උදවිය ඕන තරම්. තියන්න බෑ බැඳලා තියෙන ඇඟිල්ල ගහලා ඇහුගුල්ල ගන්නවා. මිනිස්සු වෙලා ඉපදුනත් මතක තියාගන්න ෂණ සම්පත්තිය ලැබුවත් අත් දෙකේ කව් කරලා මදින්න සංසාරේ පුදුම විදිහට පින් කරලා තියෙන්න ඕනේ. පන්සිල් ටික සමාදන් වෙන්න සංසාරේ පුදුම විදිහට පින් කරලා තියෙන්න ඕනේ. බෝධිසත්වයෝ සාරා සංකේය කල්ප ලක්ෂයක් පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරලා බුද්ධත්වයේ පතාගෙන ප්‍රාර්ථනා කරගෙන ඇවිල්ලා බුදු වෙච්ච මේ මාසය මුළු විශ්වයේ පුරාවටම පුණ්‍ය ශක්තිය විහිදෙන පැතිරෙන කාලේ අපිට පුළුවන් වුණා පන්සිල් අරගෙන පින්නතුනි බණ අහන්න. මේක හැමදාම තියෙන්නේ නැහැ. බැනර් එක කියවගත්තට එන්න පුළුවන්. මේක ඇහුණට එන්න පුළුවන්. ඔයත් හිතනවා නම් මේක මේ අහම්බයක් කියලා. මේවා අහම්බ නෙමෙයි. එහෙම නැත්තම් සමහරවිට මෙතන ඇති ජීවිතේ පළවෙනි වතාවට ඉඳගෙන බණක් අහන කෙනෙක්. ගෙදරින් සුදු ඇඳ ගන්නකොටම මොකද්ද හිතුනේ? සමහරෙක්ට හිතෙන්න ඇති නේ සංගමේ වැඩේ නෝන මහත්තුරුන්ගේ වැඩේ හින්දා යන්න ඕන උදව් කරන්න ඕන හරි නෑනේ කියලා.
මේ එහෙම එකක්ම නෙමෙයි. සංසාරේ පුදුම විදියට කියලා ඇති ධම්මං සරණං ගච්ඡාමි කියලා. මේ තමයි ධර්මයේ සරණ ආපු පුරුද්ද. මේ තමයි ධර්මයේ පිටිපස්ස ආපු එකේ තියෙන පුරුද්ද. ටික ටික පින්නතුනේ කරපු පින්කම් ඉස්මතු කර කර මේ තමයි මනුෂ්‍යත්වය ආරක්ෂා කරගෙන බෞද්ධයාගේ පරමාර්ථය වෙන නිර්වාණය සාක්ෂාත් කරගන්න යන ගමනේ පාරමිතා පුරන්න පුළුවන් පහසුම තැනකට මේ පින්නතුන් ගෙනල්ලා තියෙනවා. ඒ නිසා කාලෙකින් ලබාගත්ත මේ මනුෂ්‍යාත්ම භාවය නිකම් නිස්කාරණේ නාස්ති කරගන්න නරකයි. මම මේ කියන්නේ හෙට ඉඳන් පන්සල් වලට යන්න කියලා හැම නෙමෙයි හොඳේ. ඔය සිල් ගන්න ධර්මයේ කියනව නෙමෙයි. කොහොමද මේ මනුෂ්‍යත්වය කියන එක රැකගන්නේ? සබ්බ පාපස්සා කරන සියලු පව් නොකළ යුතුය. කුසලස්ස උපසම්පදා කුසල් වැඩි දියුණු කරගත යුතුය. ඔච්චරයි. කොහොමද සියලු පව් කරගන්නේ නැතුව ඉන්නේ? එක කය වචනය සංවර කරගන්න විතරයි තියෙන්නේ. දැන් ඔය අපි දේශනා කරාට කය වචනය සංවර කරගන්න ඕනේ කියලා කය වචනය අසංවර කරගන්න බැරි ප්‍රධාන හේතුවක් තියෙනවා. කය වචනය හික්මවා ගන්න බැරි ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ තමයි ඊර්ෂ්‍යාව. මතක තියාගන්න. කය වචනය එකතැන තියාගන්න බැරි ප්‍රබල කාරණයක් තමයි ඔය පැලියාව කියලා කියන්නේ. අනුන්ට හරියනකොට බලාගෙන ඉන්න බැරි එක. මේවා මේ නුවර නම් එහෙම නැතුව ඉතින් බොහෝ නගරවල ලෝක තියෙනවා. දෙවල සංගම 25ක් තියෙනවනේ මේක. අපි හිතමුකෝ එක සංගමයකින් අවුරුදු උත්සවයක් කරනවා කියලා. ඔය සංගීත සංදර්ශනය ඔය මොකක් හරි කමන්නේ. අපිට පුළුවන් වෙන්න ඕන මොකද්ද? අර ඒවදී ආශිර්වාදාත්මකව බලන්න. කවුරු හරි නැගිටිනකොට දියුණු වෙනකොට මෛත්‍රී සහගත සිතින් බලන්න. කවුරු හරි උඩට යනකොට ජයග්‍රහණය කරනකොට බොහොම කරුණාවෙන් බලන්න. මේවා මේ දැම්මම හදාගන්න. උදව්වක් කරන්න බැරි වුණත් ආශිර්වාදය හරි දෙන්න. ඊර්ෂ්‍යාව ඇති වෙලා තියෙන තැන හැම පාපයක්ම වෙනවා. ඊර්ෂ්‍යාව නවත්ත ගන්න බැරි වුණොත් වෛරය ඇති වෙනවා. ඊර්ෂ්‍යාව නවත්ත ගන්න බැරි වුණොත් ප්‍රාණඝාතය සිද්ධ වෙනවා. ඊර්ෂ්‍යාව නවත්ත ගන්න බැරි වුණොත් වෙනතුනි බොරු කියන්න වෙනවා. ඊර්ෂ්‍යාව නවත්ත ගන්න බැරි වුණොත් එහෙම මුළු සංසාරෙම දිග්ගැසෙනවා. දැන් ඔයත් මෙහෙම කියනකොට හිතයි ආමුදුරෝනේ එහෙම අපිට ඇති ඊර්ෂ්‍යාවක් නැහැ. ඊර්ෂ්‍යාවක් නැත්තම් ඔය අනුන්ගේ දේවල් වලට කලබල වෙන්නේ නැතුව ඉන්න. මනුෂ්‍ය ආත්ම භාවය තුල පරිස්සම් කරගන්න ඕන එකක් තමයි මේ පංචේන්ද්‍රයන්. මේ ඉන්ද්‍රියන් කලබල වෙන්නෙම මොකේද? අර එක යුරක පින්නතුනේ ඉබ්බෙක් ඉන්නවා. මම මේ කියන්නේ ඉබ්බෝ වගේ ඉන්න ඕනේ. නරියෙක් දුවගෙන ඇවිල්ලා ඉබ්බා පෙරලන දෙපාරක් විතර අහට පෙරළුවා මෙහාට පෙරළුවා. ඉබ්බා නෙමේ කලබල වුනේ. නරියා තට්ටුත් කෙරුවා. නරියා තට්ටු කරලා යනකම්ම ඉබ්බා මොකද කරුවේ? සාමාන්‍ය ඉබ්බෙකුට තට්ටු කරපුවම මොකද කරන්නේ? ඔළුව එළියට දානවා ඇතුළට දා ගන්නවා. ඉබ්බා පාඩුවේ කැලි ටික ඇතුළට දාගෙන හිටියා. අර නරි තට්ටු කරයි කලබල වෙන්න එපා. නරි ඇවිල්ලා සත්තම දායි කලබල වෙන්න එපා. තමන්ගේ ඉන්ද්‍රියන් ටික පරිස්සම් කරගන්න. මගේ කට පරිස්සම් කරගන්න එක කවුරු අතේ තියෙන වැඩක්ද? ඒක මේ කාටවත් කරන්න පුළුවන් එකක්ද? මගේ කට පරිස්සම් කරගන්න මම දැනගන්න ඕනේ. මගේ වචනේ සංවර භාවය
මේක කාගාවද තියෙන්න ඕනේ? මේක මංගාව තියෙන්න ඕනේ එක. මගේ චර්යාවේ පිළිවෙල කාගාවද තියෙන්න ඕනේ? ඒකේ සංවර භාවය තමන් ගාව තියෙන්න ඕන එක. ඒ නිසා කාලෙකින් ලබාගත් මනුෂ්‍යාත්ම භාවය තුල අද ඉඳන් පුරුදු වෙන්න අනුන්ගේ දේවල් වලට කලබල වෙන්න එපා. ජීවිතේ කේන්ති යන තරමක්ම පින්නතුනි අපිට කේන්ති යන්නේ. දැන් ඔය මෙතන ඕන තරම් ඇදින ව්‍යාපාරික මහත්තුරුනේ කොච්චර කුණුහරුප කියලා ඇද්ද කඩවල වල වැඩ කරන මිනිස්සු ඉන්න. කොච්චර කේන්ති ගිහිල්ලා ඇද්ද? මොකක් හින්දාද? සේවකයෝ හින්දා. අර බේනව නේද? සේවකයෝ තමයි වැරදි වැඩ කරන්නේ, කලබල වෙන්නේ කවුද? දැන් කියන්න හාමුදුරුවනේ එහෙම නැත්තම් ව්‍යාපාර කරන්න බෑ කියලා. එතකොට අපිට මොකද වෙන්නේ? ඔයත්තන්ට පැහැදිලිද මං කියන එක? වෙනතුනේ අපේ ලේ ටික රත් වෙන්නේ, කළු වෙන්නේ, කෝප වෙන්නේ. කේන්තියන්නේ පවුපිරෙන්නේ. දැන් ඔය ඇත්තෝ මට කියයි හාමුදුරුවෝ එහෙනම් විකල්පයක් යෝජනා කරන්න. එහෙම ඉතින් බණ භාවනා කරලා බිස්නස් කරන්න බෑනේ. විකල්පයක් තියෙනවා. අනුන්ගේ වෙනස්කම් තේරුම් ගන්න පුරුදු වෙන්න. අනුන්ගේ අඩුලුහුඩුකම තේරුම් ගන්න පුරුදු වෙන්න. ඒ අනුන්ගේම ගොඩට වැටෙන්න යන්න එපා. ඔය ලොකුවට සද්ද තිබ්බට පින්නතුනේ බෙර ඇතුලේ හරි හිස්නේ. පැහැදිලිද? සද්දේ ආවට ඒව ඇතුලේ හරි හිස්. පිරිච්ච කල හෙල්ලෙනවද? පිරිච්ච කල හෙල්ලෙන්නේ නැහැ. මොකක් හරි මත මම මේ ද්වේෂය ගැන තරහව ගැන කියන්න හේතුව තමයි නිවන් මඟ අහුරන ප්‍රබල කාරණයක් තමයි ව්‍යාපාදේ කියන්නේ. වෙනතුනි ව්‍යාපාදේ නඩත්තු කරන්නේ තරහව මගින්. තරහව තියෙන එක නරකයි. මොනාටද තරහ යන්නේ, මොනාටද කේන්ති යන්නේ? ඒකයි මේ කල්පනා කරන්න ඕනේ. කවුරු හරි අපිට මම මේ වෙළඳාමටම සම්බන්ධ හින්දා ඔයතුන්ට මේවා කියන්නේ. කවුරු හරි ඔය කටයුත්තක් කරන කෙනෙක් නිසා අපිට කේන්ති යනවා කියමු. බලන්න පුරුදු වෙන්නේ මිනිස්සයා නෙමෙයි, මේ මිනිස්සයා කරන වැඩේ දිහා. ඒ කරන වැඩේ දිහා දැක්කහම අපිට තේරෙනවා ඒක ක්වොලිටි එකක් තියෙන මිනිස්සෙක් කරන වැඩක්ද බාල මිනිස්සෙක් කරන වැඩක්ද කියලා. බාල දේවල් වලට අර ලාභෙට කේන්ති ගන්න එපා වෙනතුනේ. පුරුදු වෙන්න. බාල දේවල් වලට කිසි වටිනාකමක් නැති දේවල් වලට ලේ ටික පුච්ච ගන්න එපා. උදාහරණයක් විදියට දැන් පාරේ යනකොට ඔය තින්නේ විවිධ වාහන අස්සෙන් පස්සෙන් දානවා. යකු යන්නේ නැද්ද එතකොට? අර මම දැකලා තියෙන සමහරු අපේ ගමේ පන්සලේ ඉතින් ගෙවල් වලට යනවා හැන්දෑවට මොකක් හරි පණිවිඩයක් කියන්න. ඒ කාලේ ටෙලිෆෝන් තිබෙත් නැහැ, මම බොහොම පුංචි. ඡන්ද කාලෙට පෙන්නතුනේ ටීවී එක දාගෙන කුණුහරුපෙන් බයිනවා කාට හරි. මං හිතුවේ ඇතුලේ දබර වෙනවා කියලා. නෑ, බලද්දි ප්‍රවෘත්ති බලනවා. ඕකට දෙන්නේ නැහැ, මේකට දෙන්නේ. අර මිනිස්සු කළුද සුදුද කියලාවත් දැකලා නැහැ. මෙහෙ කුණුහරුපෙන් බයිනවා. අර එහෙම බාල විදිහට කේන්ති ගන්න එපා. එහෙම බාල විදිහට අපි තමකෝ වැඩ කරන මිනිස්සයා එනවා කියලා ආවේ නැහැ කියලා. ඒ පොරොන්දු වෙච්ච විදිහට වැඩ නොකරන එක ඒකේ මිනිස්සයාගේ හැටි. ඒකේ මිනිස්සයාගේ ක්වොලිටි එක. අපි මොකටද අපේ ක්වොලිටි එක නැති කරගන්නේ? අනුන් හා සම වෙන්න හදන්න එපා වෙන්නතොනේ. තමන්ගේ පෞරුෂය තියාගන්න. තමන්ගේ ආත්ම ගෞරවය තියාගන්න. මේ සඳහා මම ඔයත්තන්ට යෝජනා කරනවා. පුළුවන් තරම් සීල සම්පන්න වෙන්න බලන්න. අදිෂ්ඨාන කරගන්න. මේ වෙසක් පොහොය දවසේ අදිෂ්ඨාන කරන්න හාමුදුරනේ අද ඉඳන් පංචශීලය ආරක්ෂා කරනවා.
මේක මේ කාටවත් පේන්න ලෝකෙට පේන්න එහෙම නෙමෙයි. මේක මේ තමන්ගේ සත්පුරුෂකම තියාගන්න. මොකද පින්නතුනි මේ සංසාරේ හා සමාන දුකක් විඳින්න තියෙනවා. මේ සංසාරේ පුදුම වේදනාවක් විඳින්න තියෙනවා. දැන් මේ පුටුවක් දෙන්න ආම්තුරුන්ට මේ ස්ටේජ් එකට දාන්න. මම මෙහෙම දේශනා කරන්නේ මේ හතර හන්දේ වළංගු තියෙන කාලේ බලපුලුවන් කාරකම තියෙන වෙලාවේ අපි ඔට්ටු වෙනවා, අපි මහන්සි වෙනවා, අපි නොසෑහෙන්න වෙහෙසෙනවා. හැබැයි අපිට අමතක වෙන දෙයක් තියෙනවා. අපි නිතරම ජරාවටපත් වෙනවා කියලා. අපිට අමතක වෙන දෙයක් තියෙනවා. අපි නිතරම ව්‍යාධියටපත් වෙනවා කියලා. මෙහෙම දේශනා කරන්න පින්නතුනි ඔය බොහෝ දක්ෂ පක්ෂකම් තියෙන සල්ලි මිල මුදල් තියෙන උදවියගේ මන් දෙමව්පියන්ට හරියට පිරිත් කියන්න ගිහිල්ලා තියෙනවා. හොඳට සල්ලි තියෙනවා. කිසිම අඩුපාඩුවක් නැහැ. ඒ පිරිත් කියන්න කියපුවාම ඔය මේ අම්මලා තාත්තලා වගේමයි. ඔයත් කියනවා නේද ඔය දරුවෝ ලොකු වෙලා නේ විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඉගෙන ගත්තාම එයාලගේ ලෝකේ ඕන විදිහට ඉඳී අපි අපේ පාඩුවේ අපි දෙන්න ඉන්නවා කියලා. ඕව පින්නතුනි මේ සුරංගනා කතා. ඕව කියන්නේ හතර හන්දි වළංගු තියනකම් විතරයි. ඒව වළංගු වෙන්නේ කොයි කාලෙටද? බොරුනම් අම්මගෙන් තාත්තගෙන් අහන්න. අපි වෙහෙසනවා වෙනවා වෙන්න පුළුවන්. අපි මහන්සි වෙනවා වෙන්න පුළුවන්. හම්බ කරනවා වෙන්න පුළුවන්. හොඳට හම්බ කරන්න. හැබැයි කවදාවත් මේ ගෙවන කාලය ගැන පසුතැවෙන්න නම් තියන්න එපා. කවදාවත් දැන් මේ ගත කරන කාලය තියෙනවනේ. මේ කාලේ අපරාධ කියලා හිතෙන කිසි දෙයක් කරන්න එපා. මොනවාද කිසි දේවල්? සමහර විට අපිට අපේ සල්ලිත් නැති වෙන්න පුළුවන්, දරුවෝත් නැති වෙන්න පුළුවන්. අපි දැන් අපේ බලපුලුවන් කාර්යක්‍රම තියෙන නිසා මෙහෙම ඉන්නවා. අපිට හයිය හක්තිය තියෙන නිසා මෙහෙම ඉන්නවා. ජීවිතේ කවදා හරි ඕන වෙනවා අපිට අපේ දරුවෝන්ගේ ඇගීම. ජීවිතේ අපිට ඕන වෙනවා අපේ දරුවෝන්ගේ ආදරය. දැන් මේ අම්මලා තාත්තලා දරුවෝන්ගේ ඇගීමයි ආදරයයි සුරක්ෂිත කරලා තියෙන්නේ. මෙහෙම කියනකොට ගියේ හම්දුරෝනේ අපි කිසි දෙයක් එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. බොරු නම් අම්මගෙනුයි තාත්තගෙනුයි යහන්න. අපි හරියට පෙන්නතුණු වයසට ගියපුවාම බලාපොරොත්තු වෙනවා. මොකක්ද? අර අපේ දරුවෝ ඉදී අපිට වයසට ගියපුවාම බලාපොරොත්තු වෙන අපේ මුණුබුරෝ ඉදී බොහෝ අම්මලා තාත්තලා දැන් තියෙනවනේ පෙන්නතුණු අර ගෙවලා ඉන්න තැන්. ඔය වැඩිහිටි නිවාස ගෙවලා ඉන්න පුළුවන් ඒවා තියෙනවනේ. මම ඔය වගේ බණ කියන්න යනවා, පිරිත් කියන්න යනවා, ඒ බොහෝ දෙනෙක් කියනවා හාමුදුරුවනේ මේ වගේ ඒවා තියෙනවා කියලා දන්නවනම් කසාද බඳින්න නෑලු. ඉතින් ගෙවලා ඉන්නනේ තියෙන්නේ. එහෙම නැතුව වයසට ගියපුවම මොකද වෙන්නේ? අර සල්ලිත් නැති වෙලා දරුවොත් නැති වෙලා පුදුම දුකක් ඇති වෙනවා. බොහෝ වෙළඳ ව්‍යාපාරික මහත්තුරුන්ගේ බිරින්දෑවරු කියලා තියෙනවා. මෙහෙනම් කවුරුවත් කිව්වේ නැහැ. වෙළඳ සංගම් වල බණ වලට යනකොට මම මේ කියනවා කියන්නේ. හාමුදුරුවනේ අදත් ටැංකියක් එනවා කියලා ගෙදර ආවේ දෙකටලු. ඒ කියන්නේ මොකක් හරි බඩු තොගයක් ආවා කියලා. අර මුළු ලෝකයක් ගැන හිතන්න කලින් පවුල ගැන හිතන්න පුරුදු වෙන්න. මුළු ලෝකයක් ගැන ලොකුවට දකින්න කලින් මේ ව්‍යාපාරික ලෝකෙ දිග්විජය කරන්න ඒක කිසිම ගැටලුවක් නැහැ. අර පවුල ගැනත් හිතන්න පුරුදු වෙන්න. මොනවාද පවුල ගැන හිතන්නේ? දරුවන්ට එක දෙන්න. දරුවෝ නැති වෙයි. දරුවන්ට ප්‍රමුඛතාවය දෙන්න. දරුවෝ එක්ක ඉන්න, දරුවෝ එක්ක කන්න, දරුවෝ එක්ක නිදාගන්න, දරුවෝ එක්ක ඇවිදින්න හොඳට මතක තියාගන්න. වෙලාව වෙන් කරගන්න. හීනයක් ඇති දරුවන්ට උගන්වලා විදේශ විශ්වවිද්‍යාලයක යවන්න. යවපු අම්මලාගෙන් තාත්තලාගෙන් අහන්න සතුටින් දින්නේ කියලා.
අපිට දරුවෝ ඕනේ. මම මේ දේශනා කරන්නේ මෙහෙම නැති වුණොත් එහෙම මේ ගෙවන එකෙන් තේරුමක් නැතුව යනවා. ඊට පස්සේ දරුවෝ මතක තියාගන්න ඕනේ. ජීවත් වෙලා ඉන්න කාලය තුල දෙමව්පියෝ එක්ක ඉන්න ඕනේ. දෙමව්පියන්ට තියෙන ලොකුම මානසික සැනසීම තමයි මම හිතනවා මම මේ කියන කතාව මෙතන ඉන්න සේරටම වළංගුයි කියලා. මේ සේරටම දරුවෝ ඇති. පොඩි ප්‍රශ්නයක් අහන්නද? කවද්ද අන්තිමේට ලොකු දුව හරි ලොකු පුතා හරි ළඟට ඇවිල්ලා ඔළුවේ තෙල් ටිකක් ගාලා ඔළුව අත ගාපු දවසක් තියෙනවද? මගේ අම්මා මගේ තාත්තා කියලා. ඔයත් කොච්චර හිටගෙන ඉන්නවද? කොච්චර මහන්සි වෙනවද? ගෙදර ගියපුවාම අම්මේ කකුල දෙන්න තාත්තේ කකුල දෙන්න කියලා ඔය මස් ගොබේක සිද්ධාලේප ටිකක්වත් ගන්නවද? මේවත් තියෙන්න ඕන පින්නතුනේ ගෙවල් වල. ඔයත් ඔయిత වඩා හොයන නිවනක් කියමු බලන්න. ජීවිත කාලයක් වෙහෙසුනේ මහන්සි උනේ ගෙයක් දොරක් හදන්න වාහනයක් ගන්න පවුලක් පන්සලක් වෙන්න. ඒ වෙච්ච පවුල පන්සල වගේ තියෙන්න ඕනේ. ගෙදර ගියපුවාම හරි උචාරුවට hina වෙන්න කතා කරන්න සතුටු වෙන්න. සමහරව කියනවා නාමතුරනේ කරපු දෙයක්වත් නැහැ කියපු දෙයක්වත් නැහැ බුම්මගෙන ඉන්නේ කියලා. බුම්මගෙන ඉන්න තියනවා නම් අපිට කොච්චර වේදනාවක්ද? ඒ නිසා මම මේ දරුවන්ටත් කියන්නේ දෙමව්පියන්ගේ ආශිර්වාදය ඕනෑවට වැඩිනුත් අපිට ඕනේ. තව ටිකක් දෙමව්පියන්ට ලං වෙන්න. මෙතන ඉන්නවා තරුණ දුවලා පුතාලා තරුණ මහත්තුරු. මම අහන්නේ හදවතට තට්ටුවක් දාලා දැන් ඔහොම මහන්න. එක දවසක් හරි ජාතක කරපු අම්මට තෝ කියලා කතා කරලා දෙනවද? ඔහොම හදවතට තට්ටුවක් දාලා අහන්න. එක දවසක් කරු ජීවිතේ දීපු අප්පච්චිට තාත්තට උණුහරපෙන් බැලලා දෙනවද? මෙහෙම ഘോഷාව ඇති වෙනකොට හම්දුරුනේ කවදාවත් ඒ පාප කර්මය කරලා නැහැ කියලා හිතන්න පුළුවන් කෙනෙක් ඉන්නවනේ. ඒ ඇති වෙන සතුට, ඒ ඇති වෙන හැඟීම ඔය වගේ සතුටක් මයි වෙනදුනේ මරණකොට ඇති වෙන්න ඕනේ. අම්මා ජීවත් වෙලා ඉන්නකොට මම කොලම් මෙව මලගවල දැකලා දෙන ඇති හැටි. ඒ වැළඳ ගැනීම එහෙම දරුවෝ වැළඳ ගන්නවද ගෙවල් වල? මොන වැළඳද පිනදුනේ? තාත්තලා කවද්ද අන්තිමේට මගේ දුවේ මගේ පුතේ කියලා කතා කරේ? මේවා ගෙවල් වල තියෙන්න ඕනේ. දරුවන්ට පුළුවන් වෙන්න ඕනේ මගේ අම්මේ මගේ තාත්තේ කියලා. ඔය ෆෝන් එක ඔබ කාමරේ අසටලා ඇති. උදේට යනකොට පේන්නේ නැහැ හැන්දෑ වෙනකොට පේන්නේ නැහැ. එහෙම වෙලා හරියන්නේ නැහැ. අපිට අපේ ජීවිතේ සැනසීම කියලා එකක් තියෙන්න බෑ වෙනතුනේ. මේ තරුණ දුවල පුතාලා සේරට මං කරන යෝජනාව තමයි කසාද බැඳා හෝ නොබැඳා හෝ ජීවත් වෙලා ඉන්නවා නම් අම්මෙක් අප්පෙක් දරුවෙක්ගෙන් ලබන ලොකුම මානසික අල්ලස මේ දෙන්න යන්නේ. ගිහිල්ලා අම්මගේ අත අල්ල අරගෙන බලන්න. අපි හැම කෙනෙක්ම අම්මගේ මේ අල්ල උඩ ඉඳලා නැත්. හොඳට කල්පනා කරන්න. අම්මා අපිව මේ අල්ල උඩ තියාගෙන ඉඳලා ඇති. අම්මගේ අත අරගෙන බලලා සම්මජ්ජාතියකට ඕක මතක් කරලා තියෙනවද? මේ තමයි අම්මා කෙනෙක් දරුවෙක්ගෙන් ලබන ලොකුම මානසික අල්ලස හැඟීම. මේ නහය අපේ අම්මගේ අත ගත්තාම මතක් වෙන්න ඕනේ. මගේ මේ නහය මෙහෙම හැඩයට හැදුවේ කවුද? අම්මා. එහෙමනේ හදනවනේ පොඩි කාලේ නාවනකොට.
මේ පුවක් ලෙල්ලක් වාගේ තිබ්බ මේ කන මෙහෙම ඇදලා හැදුවේ කවුද? එහෙම නිකමට අම්මගේ ඇගිලි වලින් මේ ජීවය ආවේ. මේ ශරීර අවයවයන් මෙච්චර පිළිවෙලට පිහිටියේයි. මේ ඇගිලි වල තියෙන ප්‍රාණවත් භාවය. නිකමට මතක් වෙලා තියෙනවද අපේ තරුණ දරුවන්ට දුවලට පුතාලට? අම්මගේ අත ගත්තාම මේ ඇගිලි වලින් කොච්චර අනලබ්බත් කවල ඇද්ද? මේ අත් දෙකෙන් කොච්චර මගේ රෙදි හොදලා ඇද්ද? අවද්දන්ති මේට ලොකු පුතා ෂර්ට් එකක් හොදලා දුන්නේ. දෙනවද එහෙම ගෙවල් වල? සමහරුන්ට මේව කෝලම් වගේ පේන්න පුළුවන් හොඳේ. මේක තමයි අපිට සැනසීමට තියෙන එක වෙන්න දුන්නේ. අපිට මතක් වෙන්න ඕනේ මේ ඇගිලි වලින් කොච්චර අල්ලා කවල ඇද්ද? කොච්චර නාවල ඇද්ද? කොච්චර වඩාගෙන ඉඳලා ඇද්ද? අවසානයේ කසාද මැදලා දරුවෝ හදලා ඒ ළමයි බලන් ආවේ නැහැ කිව්වහම අයින් කරලා දානවා. අපිට මතක තියෙන්න ඕන අවුරුදු 5ට කලින් අම්මා අපිව තියාගත්ත විදිහ. ඒක අමතක හින් තමයි අපේ දරුවන්ට අපි ගැන කිසි අගයක් නැත්තේ. දරුවෝ දෙමව්පියෝ කෙරෙහි මට ඔය ලංකාවේ ඉන්න බොහොම දක්ෂ පක්ෂ වෛද්‍යවරයෙක් එතුමා කියනවා රෑ 8ට විතර කෝල් එකක් ගත්ත දවසක් ගන්නකොට මං හිතුවේ ડોක්ටර් ක්ලිනික් එකේ කියලා. කියනවා හැමදෙරුනේ ගෙදර ඉන්නේ. මං ඒ ක්ලිනික් එකේ නෙමෙයිද? නෑ හැමදෙරුනේ මං 7 වෙනකොට ගෙදර එනවා. මං හිතුවා රෑට බෙහෙත් දෙන්න යන්නේ නැද්ද? නෑ නෝන හැමදාම දරුවන්ට කියනවලු නිදා ගන්න කලින් තාත්තට වඳින්න කියලා. ඔය සමහරුන්ට හිතෙන්න පුළුවන් මේවා මත් 1.50 වැඩ කියලා හොඳේ. ඔක තේරෙයි වයසට ගියාට පස්සේ. තේරෙන්නේ නැත්නම් අම්මගෙන් තාත්තගෙන් අහන්නකො ජීවත් වෙලා ඉන්න. අපි දරුවන්ට තාත්තගේ ආශිර්වාදය ඕන පින්නතුනේ. හේතුව මේ ලෝකේ දරුවන්ට හදවතින් ආශිර්වාද කරන්නේ කවුද? අම්මයි තාත්තයි විතරයි. අපේ දරුවන්ට පිටමිනිස්සු මගේ පුතේ කියලා කියනවාද? කතා කරන්න එපා දරුවන්ට කවදාවත් නම කියලා. පැහැදිලිද? නම කියනකොටද ලෙන්ගතු මගේ කියනකොටද ලෙන්ගතු? නම කියනකොට පොඩි දුරස්ත ගතියක් නැද්ද? මම අවුරුදු 7-800ක් ඉන්නේ නැහැ නේ පිළිතුනේ. බොහොම ටික කාලයක් ඉන්නේ මේකේ. ඒ ඉන්න කාලය තුල පිටස්තර බාහිර දේවල් නිසා අපේ ලෝකයේ ජීවිතය වාගේ තියෙන පවුල දරුවෝ නාස්ති කරගන්න එපා. හැබැයි ඉතින් මෙහෙම එකක් තියෙනවා අර යා දිසං අපතේ බීජං තා දිසං හරතේ බලං. වපුරලා තියෙන විදිහට තමයි හම්බෙන්නේ. දීලා තියෙන විදිහට තමයි ලැබෙන්නේ. ඔය කවදාවත් දෙමව්පියෝ දේවල් පහු කරන්න එපා. හම්බුනහම දෙන්නම්, පඩි ගත්තාම දෙන්නම් කරන්න. මැරුණාම මං දැකලා තියෙනවා අර මල් වඩන් වලට විතරක් ලස්ස 3ක් විතර වෙනවා. එතකොට ඔය ඩ්‍රෝන වලින් මල් දානවා. ඉන්නකොට මෙලෝ සංසාරේ දෙයක් නැහැ. ඔයත්තන්ට ඊට වඩා සැලකිලි තියෙනවා මැරුණොත් හොඳට මතක තියාගන්න. ඔය දැන් ගෙවල් වල ඉන්නකොට කිසි ගාණක් නැහැ. දරුවෝ සේරම ඉඹිනවා පින්නතුනි මැරුණාම. දැකලා නැද්ද මලමිනි කයි කියලා හිතන වෙලාවකට. කකුල් ලිඹිනවනේ ඇවිල්ලා. මම දැකලා තියෙනවා සමහර මල ගෙවල් වල ෆෑන් දෙකයි. මොකද දාඩිය දානවද? බල්බල් කැටියක් කොතලා ළඟට වෙලා පවුඩර් ගගා ඉඹිබා ඉන්නවා. ඔළුව පීඩා. මේ විශේෂ ජීවත් වෙලා ඉන්නකොට දෙන්න. මිනිස්සු අගය කරන එක මිනිස්සුන්ගේ හොඳ කියන එක. මිනිස්සුන්ට ප්‍රශංසා කරන එක. මම කියන්නේ යහපත් ජීවිතයකටම අවශ්‍ය දේවල් ටික. මේ හැම එකක්ම ජීවත් වෙලා ඉන්නකොට දෙන්න. දැන් මේ යහපත් පෞල් ජීවිතයක මෙහෙම ඉන්න නම් වැදගත්ම පුද්ගලයෝ දෙන්න කවුද? අම්මයි තාත්තයි. තාත්තලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. ඔය මට බණවලට කියනෙකුත් නම් මම මේක කියලා අහලා තමයි යන්නේ.
එහෙම දරුවෝ ඉස්සරහ කුණුහරුප කියලා තියනවද නැහැ? බොහෝ දරුවෝන්ගෙන් අහනකොට කියනවා හමුදුරනේ වැඩිපුරම කුණුහරුප අහලා තියෙන තාත්තාගෙනලු. ඇයි අම්මට බයිනවලු? අර එහෙම වෙන්න යන්න එපා. ගාරවෝච නිවාතෝච ගරු කරන එකයි නිහතමානීකමයි අපි ගාව තියෙන්න ඕනේ. සමහර මුතුන් බෝධිසත් පතුරු ගහයි කියලා හිතනවා කටෙන් බෝකොලත් එක්ක. එච්චරටම පොදු කටයුතු ගත්තාම සමාජ සේවා කටයුතු ගත්තාම පන්සලක සමිතියක ඉහළ තනතුරක් ගත්තාම එන සුදු පාට මිනිහ බලනකොට ඉදිලත් පොත්ත ඉදුණාට ඇතුළ හරි අමුයි. ඒ මෝන තරගෙන ඕ කලස් පෙන්වන්න ඕක කරන්න යන්න එපා. ඒ ගනුදෙනුව නිරන්තරයෙන්ම හද සාක්ෂියක තියාගන්න. මෙහෙම දේශනා කරන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. ග්‍රක්මාති මාතා පිතරෝ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අපේ දරුවෝගේ මුල් ගුරු අම්මයි තාත්තයි. යම්මට අම්මයි තාත්තයි මේ විදිහට ඉන්න ඕනේ. අම්මගේ තාත්තගේ බෝධිසත්ව ගුණ තියෙන්න ඕනේ. අම්මගේ තාත්තගේ සීල සම්පන්න භාවයේ තියෙන්න ඕනේ. අර බිරිඳ දරුවෝ එක්ක බට්ටික කාලා බුදිය ගන්න තියෙන වෙලාව ඔය නිකන් යාළුවන්ට විනෝද සපයන්න යන්න එපා. තේරෙන විදිහටම කියනවා නම් ඔය එක මිනිස්සුත් එක්ක බොන්න යන්න එපා. ඒ කියන්නේ මම මේ වැරද්දක් කියනව නෙමෙයි හොඳ. මේ බිරිඳ එක්ක දරුවෝ එක්ක බට්ටික කාලා බුදිය ගන්න වෙලාවක් තියෙනවනේ. මේවා හැමදාම හම්බෙනවද? ඒ වෙලාවේ ප්‍රියතමයන් එක්ක ඉඳ දා ගන්න. බාල විදිහට අනුන්ට පාවිච්චි වෙන්න එපා. අපි දන්නේ නැතුව බොහෝ දෙනෙක් අපි පාවිච්චි කරනවා. මම බොහොම කරුණාවෙන් කියන්නේ. තමන්ගේ ගෙදර ඇතුළට ඔය ලෝකෙම තියෙන කුණු ගොඩවල් විවේචනයට ගේන්න එපා. පුළුවන් නම් සති 3ක් විතර කරලා බලන්න. අපිට අපේ ගෙදර කෙනා වගේ කරන්න විවේචනය කරන්න. දැන් මේ තාත්තලා මෙච්චර මහන්සි වෙලා යනවා. පොඩි ප්‍රශ්නයක් අහන්න ධම්මලාගේ. කවදාද මේ තාත්තලා වගේ කරේ? එහෙම ගෙදර ගිහපුවාම හොඳ කියනවද? කවදාද මේ තමන්ගේ ස්වාමියාගේ ගුණයක් කිව්වේ? කවදාද මේ ස්වාමියාව අගය කරේ? මොකක් හරි තියෙන එකක් කියන්නේ. ඒ පුරුද්දම තාත්තලාට තියෙන්න ඕනේ. බිරිඳ වගේ කරන්න. අපි ඔළුවල තියෙන ලෝකෙම ප්‍රශ්නේ අපි විසඳන්න ඔට්ටු වෙන්නේ. ගෙදර 600ක් නෑ 5-6 දෙනා ඉන්නේ. ඒ 5-6 දෙනා එක්ක සැනසීමෙන් ඉන්න බලන්න. මම මෙහෙම දේශනා කරන්නෙම අපි බොහොම ටික කාලයක් වෙනතුරු ජීවත් වෙන්නේ. මේ ඇට මිදුළු ලේමස් නහර වලින් ගොඩ ගැහුණු මේ ශරීරය ආයුෂ ඉවර වෙලා කර්මයේ හේතුවෙන් විවිධ ක්‍රම වලින් අපි මැරෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. දැක්කද ඔහුගේ දවස්වල අර වතුරේ ගිලිලා නේ 40ක් විතර මැරුණානේ. ඒ කිසි කෙනෙක් වතුරට බැස්සද මැරෙන්න කියලා හිතාගෙන බැස්සද? මේ නොහිතන වෙලාවක ඕනම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. මේක එච්චරටම අස්තීරයි. මේක එච්චරම පැහැදිලි භාවයක් නැහැ. මේ කඩජකයට මේ මාංශකයට මේ කුණු ශරීරයට ඕන ලඩක් හැදෙන්න පුළුවන්. උත්පත්තියයි මරණයයි අතර වෙනතුරු මේක දෝලණය වෙන්නෙම ජරාවයි ව්‍යාධියයි එක්ක. එනිසා අත්තාහි අත්තනෝනත්ති අපිට අපිවත් නැති වෙන්න පුළුවන්. මේ ඉන්න කාලේ තුලයි බොහොම සනසීමෙන් ඉන්න ඕනේ. මේක අපිට කාත් එක්කවත් තරගයක් තිබිලා බෑ. බලපුලුවන් කාරකම තියෙන වෙලාවේ හැකියාව තියෙන වෙලාවේ අපේ කටේ බලපුලුවන් කාරකම තියෙන්නේ බොහොම සීමිත කාලයයි. ඒකෙන් හොඳට පිනක් දහමක් කරගන්න. අපේ ආර්ථිකමය වශයෙන් බලපුලුවන් කාරකම තියෙන්නේ බොහොම ටික කාලයයි. ඒකෙන් හොඳ පිනක් දහමක් කරගන්න. මේක හැමතැනටම පොදුයි.
රටේ නායකයාගේ බලපුලුවන් කාරකම තියෙන්නේ බොහොම ටික කාලයයිනේ. ඒ කාලය තුල ඒකෙන් වැඩක් ගන්න ඕනේ. පුරුදු වෙන්න. තමන්ගේ බලපුලුවන් කාරකමෙන් අනේකව පෙලන්න නැතුව ඉන්න. තමන්ගේ බලපුලුවන් කාරකමෙන් අනේක පීඩාවට පත් කරන්න නැතුව ඉන්න. බලපුලුවන් කාරකමෙන් අනේකට පිහිට වෙන්න. බොහෝ තැන්වල බලපුලුවන් කාරකමෙන් පිහිට වෙනවද කෙනෙහිලිකම් කරනවද? මිනිස්සු බලපුලුවන් කාරකමෙන් කරන්නේ කෙනෙහිලිකම් විතරයි. අපිට බලපුලුවන් කාරකමක් තියෙනවා. දැන් ඔය යනකොට කාට හරි බත් පැකට් එකක් දෙන්න. අන්න අපේ බලපුලුවන් කාරකම. ඒ වෙලාවේ කාට හරි පිහිට වෙන්න. අපිට බලපුලුවන් කාරකමක් තියෙනවා කාට හරි. හට්ටියකට මුට්ටියකට වතුර ටිකක් දාලා සතෙකුට දෙන්න. මේවා පොඩි වගේ වෙන්න පුළුවන්. හැමදාම කරන්න හම්බෙන්නේ නැහැ. මාධ්‍යයටත් බලපුලුවන් කාරකමක් තියෙනවා. මාධ්‍ය කරන්න ඕන බලපුලුවන් කාරකමෙන් මේවා වනසන එකද සනසන එකද? ඒක තමයි මාධ්‍යයේ බලපුලුවන් කාරකම. එකිනෙකාගේ තියෙන බලපුලුවන් කාරකමෙන් සෙතක්ම කරන්න බලන්න. එතකොට මේ මුළු රටම හැදෙනවා. හාමුදුරුවන්ටත් තියෙන බලපුලුවන් කාරකම. ඒ බලපුලුවන් කාරකමෙන් ජාති ආගම් ભેදයකින් තොරව මිනිස්සුන්ට ශාන්තිය උදා වෙන්න ඕනේ. දැන් මේ මාසේ 30 වෙනිදා වෙසක් පෝයක් එනෝනේ. මගේ පන්සලේ කොහොමත් 20-30,000ක් සීල් ගනී. තරුණ දරුවෝ බොහෝ දෙනෙක් දැම්මම පොරොන්දු වෙලා ඉවරයි. වෙනතුනේ 29 වෙනිදා විවෘත කරන්න ලොකු උත්සවයක් දානයක් දෙන්න. ලොකු පින්කමක්. උපාසක දාන දෙන්නේ මුස්ලිම් තරුණයෝ වගේ. කලින් දවසෙත් එහෙමයි. 2-3 එකපාර උයන්න පුළුවන් කුස්සියේ බඩමුට්ටු ගෙනල්ලා හයි කරේ මුස්ලිම් අපේ මාමා කෙනෙක් ව්‍යාපාරිකේ මට කියනවා අපි උයලා ගේන එක හරියට යන්නේ සල්ලි දෙන්නම් උයා ගන්නලු. ඒ මොකක්ද භික්ෂුවගේ බලපුලුවන් කාර්යකම? පින්නතුනි ජාති ආගම් ભેදයකින් තොරව මිනිස්සු බනහනවා. හාමුදුරුවන්ගේ බලපුලුවන් කාරකම. දැන් මේ අම්මලා තාත්තලා මේ බස් දාලා දාවේ. අද ඔය මැයි පෙළ පාලි තියෙනවනේ හැමතැනමනේ. කොච්චර ඔට්ටු වෙන්න ඕනද? ඒත්තන්ගේ බලපුලුවන් කාරකම. වෙනවාද හාමුදුරුවන්ගේ බලපුලුවන් කාරකම? මිනිස්සුන්ගේ ආධ්‍යාත්මික ශක්තිය විමුක්තිය වෙනුවෙන් උන්වහන්සේලා කටයුතු කරන්න ඕනේ. එනිසා මේ බින්දුදුන්ට බොහොම කරුණාවෙන් මම දේශනා කරන්නේ බලපුලුවන් කාරකම තියෙන වෙලාවේ කුසලස්ස උපසම්පදා කුසල් උත්පාදනය කරගන්න. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සසර දුක් නිවා ගන්න තියෙන පාරමිතා පුරන්න පුළුවන් මේ ශ්‍රේෂ්ඨ විශිෂ්ට මනුෂ්‍ය ආත්ම භාවයේ තුල ටික හරි මේක පුරව ගන්න එක්කහුව වෙන්න. ලබන ආත්මක මේ බලලෙක් වෙලාවත් ඉපදුනොත් එහෙම. තිරිසන් ලෝකේ ඉපදුනොත් එහෙම. പ്രേත ලෝකේ ඉපදුනොත් එහෙම. අපි කල්ප ගානක් දුක් විඳින්න බෑ. මේ හම්බෙලා තියෙන බිනතුනේ ස්වර්ණමය අවස්ථාව. මේ අවස්ථාව මගේ අරගන්න එපා. පුරුදු වෙන්න තමන්ගේ බිරිඳ දරුවෝ එක්ක ගෙදර නිතර හැමතැනම දේශනා කරන්න බින්නතුනේ පවුල පන්සල වගේ තියාගන්න කියලා. ආයිතින් ඔය පවුල් ජීවිතෙන් තොර නම් ආය ලෝකයක් නැහැ. ආය හදන්න දෙයක්වත් නැහැ. ඒකෙන් එහා මොකක්ද හදන්න තියෙන්නේ? මෙහෙම කියනකොට සමහර වෙලාව පන්සල් පවුල් වගේ කරගන්න. පවුලයි පන්සල වගේ තියෙන්න ඕනේ. මං කියන්නේ ඔය තියෙන නිශ්ශබ්දතාවය, ඔය තියෙන පිළිවෙල, ඔය තියෙන හැදියාව ඕක ගෙදර තියාගන්න. එතකොට තමයි ගෙදර සාමකාමී. එතකොට තමයි ගෙදර අනෙකට ප්‍රිය වෙන්නේ. ගෙදර එක්කෙනෙකුට එක්කෙනෙක් විශ්වාසවන්ත වෙන්න ඕනේ. මේ නුවර ගන්න දෙයක් නැහැ. නුවර නැති මත්ද්‍රව්‍යයක් කියමු බලන්න. ඔහොම නිකන් බනහන ගම මතක් කරන්න හවල් එක නැහැ කියලා.
මේ වගේ 100,000 ගුණයකින් එකතු වෙන්න ඕනේ. යා පිටුනි කේද වාචක. අපි දරුවෝ කනගාටුව කියන්නේ ඉංග්‍රීසි මාධ්‍යෙන් ඉගෙනගෙන උසස් පෙළක් කරලා අවසානයේ විභාග ලියන්න යන්නේ නැතුව ඔය මූකලන් අස්සේ ගිහිල්ලා යාළුවොත් එක්ක ප්‍රතිඵල එනකොට අම්මලා බොරුවට කියනවා C3යි කියලා. බලනකොට විභාග ලියලා ජීවිත කාලයක් නැහිලා ගහිලා හදන දරුවෝ ටික පරිස්සම් කරගන්න ඕනේ. ඒකට මේ තරුණ දුවලට පුතාලට ලොකු වගකීමක් තියෙනවා. තරුණ මහත්තුරුන්ට ලොකු වගකීමක් තියෙනවා. පිටුතුනි හොරු වැඩි දැන්. මංකොල්ලකාරයෝ වැඩි. හේතුව මත්ද්‍රව්‍ය. එනිසා මේ අම්මලාට තාත්තලාට කාටවත් ඇඟිල්ල දික් කර කර ඉන්න කාලයක් නෙමෙයි. කාගේවත් අඩුපාඩු හොයන්න බලන්න කාලයක් නෙමෙයි. අපි ලෝකේ දේවල් ගැන කතා කර කර ඉන්නකොට අපේ දරුවෝ ටික නැති වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා මේ නුවර පින්නතුන්ට මම බොහොම කරුණාවෙන් දේශනා කරන්නේ. මේ ප්‍රශ්න සේරම හරි සාමකාමීව gedara විසඳ ගන්න. සැනසීමෙන් ඉන්න තියෙන කාලය තුල සැනසීමෙන් ඉන්න අවශ්‍ය කටයුතු දැම්ම සූදානම් කරගන්න. මම ප්‍රාර්ථනා කරනවා මේ සියලු දෙනාටම සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය සුවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනාම කරන්න ඕනේ බින්නතුනි. අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ කවදාවත් දුගතියේ උපදින්න එපා කියලා. ඒ වෙනුවෙන් පින්දහම් කරන්න ඕනේ. මම අයත් කියනවා කවදාවත් හූල්ලන්න නම් එපා නුන්ගේ දේවල් වලට. ඔය දැකලා තියෙනවද මිනිස්සු පොල් ගහනවා? ඇත්තත් ගහලා ඇති. උයන්ඩ පිහින්ද නෙමෙයි අර ගහනවනේ ඇඹරියන් නෙමෙයි කියන් කෙටවියන් කියලා. කවදාවත් තොම කරන්න එපා. පින්නතුනි අපහැදුණු සිතකින් කෙනෙකුට බනින්නවත් එපා. හේතුව භාසතිවා කරෝතිවා අපි කියපුවා කරපුවා තමයි සංසාරය අකුසල් විදියට අපේ පිටිපස්සෙන් එන්නේ. මිනිස්සුන්ට වරදිනවා, මිනිස්සුන්ට බැරි වෙනවා, මිනිස්සුන්ට අමතක වෙනවා, මගහැරෙනවා. අඩුපාඩුකම් තියෙනවා, මිනිස්සුන්ගේ උපදි සම්පත්තිය නැහැ. ඕන විදිහට මිනිස්සුන්ගේ ගැටලු තියෙන්න පුළුවන්. මේ රූප සම්පත්තිය ගැටලු කවදාවත් පද එහෙමනම් හදන්න එපා කාටවත්. මිනිස්සු දන්න දෙයක් නෑ, අනුන්ගේ දේවල් කියවන්න විතරයි දන්නේ. කවදාවත් ඔය ගතු කියන්න කියලා කියන්න යන්න එපා. කවදාවත් පද හදන්න යන්න එපා. ඔය විවේචනය කරන්න, දොස් පරොස් කියන්න, රැලි වලට අහු වෙලා යන්න එපා. ඒවා කවුද ගෙවන්න ඕනේ? ඒවා අපි තනියම ගෙවන්න ඕනේ. ඒවට අපි තනියම මුණ දෙන්න ඕනේ. මරණ මංචක එළවයි මෙලවයි දෝලණය වෙනකොට ඒ කියන්නේ එහා පැත්තයි මෙහා පැත්තයි පේනකොට කුතෝ පුත්තෝ කුතෝ දන කවර ධනයක්ද කවර පුතුද ජීවිතේ දවසක් එනවනේ මේ තියෙන වතුර එක අරගෙන බොන්න බැරි වෙන දවසක් එන්නේ නැද්ද? මට මගේ මේ අතින් මේ වතුර එක අරගෙන මගේ මේ කටින් බී ගන්න බැරි වෙන දවසක් එනවා. මේ ශරීරය එහෙම එකට හුරු වෙච්ච එක. අපිට අපිවත් නැති වෙනකොට කවර පුතුද කවර ධනේද? එතකොට කවුරුවත් නැහැ. කායික වේදනාව ඒ විදිහට විඳිනකොට මානසික වේදනාව අනිත් පැත්තෙන් ඇති වෙන්න පටන් ගන්නවා. ඒක ගෙදරකට පිරිත් කියන්න ගිහිල්ලා බැලුවොත් ඒක තාත්තා කෙනෙක් කියනවා බෙරියන් දීලා කියනවා දොර වහපියවලු. ඇයි ගින්දර සරයනවලු. බෙරියන් දීලා කියනවා ජනේලේ වහන්නලු. හේතුව ගින්දර සරයනවලු. ලොකු කුඩා බාල මහලු ભેදයකින් තොරව සීල සම්පන්න වෙන්න බලන්න.
මේක අපි තනියම යන්න තියෙන ගමනක් තියෙන්නේ. පිළිතුරු නොකා නොබී මැරෙන්න ඉන්න අපි මොකක්ද මේකේ පිරිමහන්න තියෙන එදිරිවාදීකම? මොකක් හරි මේකේ වෛරක්කාරකමක් පිරිමහන්න තියෙනවද? උත්පත්තියේ ඉඳන් දන්න ජන්මාන්තර හතුරු ඇති. කියනවනේ උන්ගේ මලගෙදරකටවත් යන්නේ නැහැ කියලා. එහෙම කියලා වැලි උඩ දාලා සපත කරුවා ඇති. ඕක නවත්තලා දාන්න. තරහ පිරිමහන්න කාලයක් නැහැ. මැරෙන්නකොට මැරෙන්න ඕන තරහව නැති කරපු මිනිස්සෙක් විදියට. මැරෙනකොට මැරෙන්න ඕන වෛරය නැති කරපු මිනිස්සෙක් විදියට. වෙනදුනේ මෙහෙම තිබ්බට දැන් පැයක් හිට වෙලා තියෙන හොඳේ. වෙලාව යනවා බොහොම ඉක්මනින්. මැරෙනකොට මැරෙන්න ඕන ඊර්ෂ්‍යාව නැති කරපු මිනිස්සෙක් විදියට. එතකොට තමයි මිනිස්සු වෙලා ඉපදුණු එකෙන් වැඩක් තියෙන්නේ. මැරෙනකොට මැරෙන්න ඕන අම්මට තාත්තට ණය නැති දරුවෙක් විදිහට. කවුද ඒක පෙන්වන්නේ? බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ තාත්තට සුද්ධෝදන රජුරු සෝවාන් ඵලයේ පිහිටව රහත් භාවයට පත් කරා. තව දිසාවට වැඩම කරලා අම්මට විජම්බන දේශනා කරා. අපි අම්මගේ තාත්තගේ ඉඩ කඩන් වල läගගෙන කණ්ඩ හදනව නෙමෙයිද කරන්නේ? මොන ණය බේරිලද? නැත්තන්ගේ අරමුණු බලාපොරොත්තු නිකන් හිතන්නකො දැන්. මම මේ දෙමව්පියන්ගෙන් අහන්නේ. අපි මේ තරුණ දුවලා පුතාලා තරුණ මහත්තුරු ගොඩක් මෙතන ඉන්න හින්දා. අම්මටයි තාත්තට හිතුනොත් එහෙම මගේ කොල්ලා කුඩු ගහනවා කියලා. අම්මට තාත්තට හිතුනොත් එහෙම මගේ කොල්ලා අයිස් ගහනවා කියලා. මේ නු තියෙන පෙති කන්ද මෙව්වගෙන පෙති කියන්නේ අර මත් වෙන්න බොන්නේ. මේ සමහර දරුවෝන්ගේ ඇස් ගෙඩි පින්නොතින් බබර චක්‍ර වාගේ. මේ කරන්ට් එක වෙදිලාද කියලා හොයාගන්න බෑ. එච්චරටම. වෛද්‍ය සායනවල වෛද්‍යවරු කියනවා හාමුදුරුවනේ පුළුවන් තරම් බණවලට කියන්න අපේ දරුවන්ට කාටවත් පාවිච්චි වෙන්න එපා කියලා. පුතේ ඔබ නවත්තලා දාන්න. නවත්තලාම දාන්න. වද්දවත් ගන්න එපා. හැම කෙනෙක්ම අපිව පාවිච්චි කරනවා. අපේ තරුණ මහත්තුරුන්ට ඒක තේරෙන්න ඕනේ. මොකක් හරි වුණාම අන්තිමේට කවුරුවත් නැන්නේ. ඒක විතරක් මතක තියාගන්න. මොකක් හරි දෙයක් වුණාට පස්සේ කවුද ඉන්නේ? අම්මයි තාත්තයි විතරයි. දැන් සමහරට රෑ ගෙදර එනකොට 11 12 වෙනවා වෙන්න පුළුවන්. අම්මලාට නිින්ද යන්නේ නැහැ, පිච්චි පිච්චි නේ ඉන්නේ. ඒ වුණාට මොකක් හරි වුණාම ඉන්න රාහිසක මිනිස්සු දෙන්න විතරයි. එනිසා අපි දරුවන්ට තියෙන්න ඕනේ හොඳට හම්බ කරන්න, හොඳට මහන්සි වෙන්න. ගෙදර හදන්න ඕන, වාහනයක් ධර්මයේ ගන්න ඕන නේ, කසාද බඳින්න ඕන, දරුවෝ හදන්න ඕන. හැමතැනම ඉතින් ගියපු ගමන් කරගෙන පුඩුව හම්බෙන්නේ නැහැ. පුළුවන් තරම් වෙහෙසිලා මහන්සි වෙලා හම්බ කරලා ජීවිතේ ජයග්‍රහණය කරන්න. අඩුම තරමේ පුතේ බුදිය ගන්න කොට බැදුරුවත් හොද ගන්න බලන්න. අවුරුදු 26 අහලා බලනකොට සම්මා ජාතියට බුදියන කොට උරේ බෙඩ් සීට් එක හොදලා නැහැ. මේ හොඳ අභිමානවත් විදිහට අපේ දරුවෝ හැදෙන්න ඕනේ. හොඳ පෞරුෂයකින් හැබි දරු පරම්පරාවක් තියෙන්න ඕනේ. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු කරන්න ඉන්නේ මේ තරුණ මහත්තුරු විතරයි. ඒ චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු කරනවා කියන්නේ මේ මරපියව කොටපියව කියලා යන ඒවා නෙමෙයි. ඔය ගරහලා හම්දුරුන්ට බැනලා එලවලා ගිනි තියලා දාන්න ඒවා නෙමෙයි. අපි පුළුවන් තරම් ධර්මයේ හැසිරෙන්න ඕනේ. ධර්මයේ හැසිරෙච්ච ධර්මයේ ගැන පැහැදීමක් තිබ්බ මිනිස්සු කවදාවත් කම්පා වෙන්නේ නැහැ. මොකක් හරි එකක් වෙයිනේ කියලා හිතන් හිටු මිනිස්සු තමයි කම්පා වෙන්නේ. කම්පා වෙන්න නරකයි. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය ගැන සැකයක් තියාගන්න දෙයක් නැහැ. මං ගිය අවුරුද්දේ 135කට විතර බණ කියලා තියෙනවා. බණ 485ක් කියලා තියෙනවා. දැන් නම් දෙන්නේ නැහැ.
බාරගත්තු 6000ක් විතර දෙනවා. ඒවට පුළුවන් වෙලාවට සති දෙකකට කලින් කියනවා එන්නම් කියලා. එහෙම පිටුතුනි මේ සම්බුද්ධ ශාසනය විනාශ වෙන්නේ නැහැ. එහෙම ශාසනය රකින්න උප්පැන්නේ බෞද්ධයෝ කියලා මොනද? එහෙම උනේ. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට ආගම් ජාති ભેදයකින් තොරව මිනිස්සු එක්ව වෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට කතෝලික දරුවෝ කතෝලික අම්මලා තාත්තලා සියලු දෙනාම එකතු වෙනවා. වෙනතුනේ ධර්මයේ හැසිරෙන තාක්කල් ධර්මයේ සුරක්ෂිතයි. ඒ නිසා අහස සිඹින මාලිගා හදලා අහස සිඹින පිළිම හදලා කොන්ක්‍රීට් ගොඩ ගහලා බුද්ධ ශාසනය රැක ගන්න පුළුවන්. විහාරංග ඉදි වෙන්න ඕනේ. ඒවා හැදූ පමණට වඩා මිනිස්සුන්ගේ ගුණ සම්පන්න භාවයේ තියෙන්න ඕනේ. අනේකගේ දුක, වේදනාව, කඳුල, බඩගින්න අඳුරන මිනිස්සෙක් වෙන්න ඕනේ. මම ආශිර්වාද කරනවා මේ සියලු දෙනාටම සුවිසි අනන්ත බුදු ගුණයේ බලයෙන් දලදා හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් කාලයකින් ලබාගත්ත මේ මනුෂ්‍යාත්ම භාවය තුළ සබ්බ පාපස්සා කරන කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන ඒතම් බුද්ධාන ශාසන එකදු පාපයක්වත් නිම්මනත සිද්ධ නොවේවා කුසලින් පිනෙන් පෝෂණය වේවා. මේ පින්නතුන්ට චිරාත් කල් මේ ලංකාදීපය තුළ කැස්සක් හෙම්බිරිස්සාවක්වත් හැදෙන්නේ නැතුව ජීවිතයේ අනාගත අභියෝග ජයගන්න සමෘද්ධිමත් ජීවිතයක් ගත කරන්න දලදා හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. බණදේශනා පින්කම සංවිධානය කරපු සත්පුරුෂෝ සියලු දෙනාටම පින් සිද්ධ වෙන්න ඕනේ. ආපු ගියපු උදව් උපකාර කරපු සියලු දෙනාටම පින් සිද්ධ වේවා. හදපු වඩපු අම්මට තාත්තට පින් දෙන්න. මගේ අම්මට තාත්තට පින් සිද්ධ වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරන්න. අම්මා තාත්තා මිය පරලොව ගිහින් ඉන්නවා නම් පින් දෙන්න. අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්නවා නම් අම්මට තාත්තට නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරන්න. මම ප්‍රාර්ථනා කරනවා මේ බණ අහන්න ආපු සියලු දෙනාට චිරජීවනයේ ආයුර ආරෝග්‍ය සම්පන්නිය උදා වේවා සාදු.